හායි මේ 4 වෙනි දවසේ හවස අයියගෙනුයි නංගිගෙනුයි අපිට ඊළඟ සර්ප්‍රයිස් එක. ඒ තමයි ඩිනර් ක්‍රූස් එක. මේක මගේ බකට් ලිස්ට් එකේ තිබිච්ච දෙයක්. ඒ නිසා අයියටයි නංගිටයි මුලින්ම මම තෑන්ක් කරනවා මේක එක්කන් ගියාට. ඩයිනසෝස්ලව බලලා එතන ගාඩන් එකේ ටිකක් ඉඳලා තමයි අපි පියර් එකට ආවේ. මොකද ක්‍රූස් එකට තාම වෙලා තිබුණ නිසා. ඔන්න මේ තමයි ක්‍රූස් එක ඇතුළ. අපේ ඩෙක් එකේ තමයි ඔක්කොම රෙඩි කරලා තිබුණේ. වෙරයිටිස් ගොඩක් එක තමයි ඩිනර් එක රෙඩි කරලා තිබුණේ. ෂූට්ස් ඔක්කොම ඉවරුණාට පස්සේ තමයි බෙදා ගන්න ආවේ. And one more time, please don't put anything on the river. Okay, so I guess everybody's happy. Ladies and gentlemen, it's dinner time. You may have your dinner now. Pwede na po tayo kumain. Yes, of course. සැරේ බෙදා ගන්න යන එක එන්ජොයි කරන එක ඩිස්ටර්බන්ස් එකක් නිසා ඔක්කොම ටික එක සැරේ බෙදාගෙනම ආවා. ආපහු ටිකක් වටේ පිටේ බල්ලේ ඉරුණාට පස්සේ තමයි ඔන්න කන්න ගත්තේ. ඩ්‍රැගන් ෆෘට් කියන්නේ මං කලින් කාලා තිබිච්ච පළතුරක් නෙමෙයි. ඒත් අයියයි නංගි කියපු විස්තර වලට මට ඒක පොඩ්ඩක් try කරලා බලන්න හිතුණා. මේ ඇතින් පේන ග්‍රෑන්ඩ් පැලස් එක. මේ තියෙන වට්ටරුන් ටෙම්පල් එක. මේ වත් ෆෝර් ටෙම්පල් එක. එතකොට මේකත් එයාලගේ මෙමෝරියල් බ්‍රිජ් එක. මේ තියෙන ලාස්ට් මූමන්ට් එක කට්ටියම එන්ජොයි කළ හැටි. ඩිනර් ක්‍රූස් එකෙන් පස්සේ ඉතින් අපි හොටෙල් එකට ගියා. 5 වෙනි දවසේ මොනවද වුනේ කියලා ඊළඟ රීල්ස් වලින් ගේන්නම්. එහෙනම් thank you ඔයාලා හැමෝටම.